නිකන් හිතන්න කෙනෙක් හැමදාම උදේ නැගිටිනවා කිසිම අරමුණක් නැහැ. Taman අකමැතිම කම්මැලි රස්සාවකට යනවා. ඔව් හරිම පීඩාකාරී ඒකාකාලී ජීවිතයක් නේද? හරියටම Tamanගේ ප්‍රධානියාගෙන් කිසිම හේතුවක් නැතුව බැනුම් අහනවා. ජීවිතේ කිසිම තේරුමක් නැහැ. Tamanට කිසිම වටිනාකමක් නැහැ කියලා හිතාගෙන අර රාමෝ ඇතුලේ සම්පූර්ණයෙන්ම හිර වෙලා ඉන්නවා. හැබැයි එකපාරටම දවසක ඒ පුද්ගලයාට දැනගන්න ලැබෙනවා මේ ගත කරන්නේ Tamanගේ ඇත්තම ජීවිත නෙවෙයි කියලා. අමෝ ඒක ලොකු කම්පනයක් වෙන්නේ නැති. ඔව් ලෝකෙම වෙනස් කරන්න පුළුවන් අద్భుත හැකියාවක් එහෙමත් නැත්නම් සුපිරි බලයක් Taman තුල හැංගිලා තිරව කියලා දැනගත්තොත් කොහොමද? අද අපේ මේ ගැඹුරු ගවේෂණයෙන් අපි කතා කරන්නේ අන්න ඒ වගේ කතාවක් ගැන. මම මේ ගවේෂණයට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. බොහොම ස්තුතියි. ඔව් අපි අද කතා කරන්නේ අර කියපු විදියට Tamanගේ මුළු ලෝකයම කනපිට පෙරලනවා වගේ අත්දැකීමක් ගැන. අපි දකින්න යථාර්ථය එක තත්පරයකින් සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙන මොහොතක්. මොකද එතනදී අපි තේරුම් ගන්නවා අපි මෙතෙක් කල් ඇත්ත කියලා විශ්වාස කරපු හැමදේම බොරුවක් කියලා. අන්නේ ප්‍රබල අදහස තමයි 2008 අවුරුද්දේ තිරගත වෙලා ලුව පුරා අතිශය ජනප්‍රිය වුණු Wanted කියන හොලිවුඩ් චිත්‍රපටයේ පදනම. අද අපි මේකේ කතාව කෙටියෙන් වගේම මේක ඇතුලේ තියෙන දාර්ශනික අදහස් ගැන ගැඹුරටම කතා කරනවා. හැබැයි මේක දිහා උඩින් බලලා නිකම් විඩි තියාගන්න ඇක්ෂන් චිත්‍රපටයක් කියලා හිතනවනම් ඒක ලොකු මුලාවක්. ඇත්තටම ඊට වඩා ගොඩක් දේවල් මේකේ තියෙනවා. අන්න ඒකනේ මේ කතාව ඇතුලේ භෞතික විද්‍යාවේ නීති උල්ලංඝනය කරමින් වක්‍රව යන උණ්ඩ වගේම අනාගතය පුරෝකථනය කරලා මිනිස්සුන්ගේ ඉරණම තීරණය කරන අවුරුදු 1000ක් පරණ රිදිවියන යන්ත්‍රයක් ගැන හැමත් කියවෙනවා. ඒ හැර ඇත්තටම කතා කරන්නේ අපේ ජීවිතවල තියෙන නිදහස් කැමැත්ත. එහෙම නැත්නම් ෆ්‍රී විල් එක ගැන නේද? අපේ තීරණ ගැනීමේ අයිතිය අපිට ඇත්තටම තියෙනවද කියන එක ඊතර තියෙන ගැඹුරු දාර්ශනික කාරණය. ඉතින් මේ කතාවේ කේන්ද්‍රය වෙන්නේ වෙස්ලි ගිබ්සන් කියන චරිතය. ඔව් ජේම්ස් මැකවෝයි තමයි වෙස්ලිගේ චරිතය රැඟපාන්නේ. එයා අර මම මුලින් කිව්වා වගේ කිසිම වැදගම්මකට නැති කාර්යාලීය රැකියාවක් කරන අතිශය සාමාන්‍ය තරුණිය. හැබැයි මේ චරිතයට ජේම්ස් මැකවෝයිව තෝරා නොනීමම ඊටාම සුවිශේෂී තීරණයක් විදිහටයි මම දකින්නේ. සාමාන්‍යයෙන් මේ වගේ චිත්‍රපටයකට ගන්නේ දැවැන්ත සිරුරක් තියෙන ඇක්ෂන් හීරෝ පෙනුමක් තියෙන කෙනෙක්වනේ. ඔව් ඒක ඇත්ත. ඒත් නිෂ්පාදකීන්ට ඕන වෙලා තියෙනවා තරමක් ගීකී පෙනුමක් තියෙන, ඒ කියන්නේ පොත්ගුල් පෙනුමක් තියෙන, ශාරීරිකව දුර්වලයි කියලා බැලුදල්මට පේන කෙනෙක්ව යොදා ගන්න. ඒකෙන් කතාවට ලොකු සාධාරණයක් වෙලවා. වෙස්ලිගේ ජීවිතේ කොච්චර කනගාටුදායකද කියලාවනම් කාර්යාලයේදී යාගේ බොස් හැමතිස්සෙම යාට හිරිහැර කරනවා විතරක් නෙවෙයි එයාගේ පෙම්වතියා එයාගේම හොඳම යාළුවා වෙන බැරි එක්ක රහසිගත සම්බන්ධයක් පවර්තනවා. ඒක හරිම ඛේදාවාචකයක්. වෙස්ලි මේ හැමදේම දැනගෙනත් මුකුත් කරගන්න බැරුව අන්ත අසරණ වෙලා ඉන්නේ. ඒ විතරක් නෙමෙයි අනිතරම කිසිම හේතුවක් නැතුව දැඩි බියක් දැනෙන පැනික් ඇටැක්ස් කියන තත්ත්වයෙන් පෙළෙන කෙනෙක්. ඔව් ඒ වෙනුවෙන් යා ප්‍රබල ඖෂධ පවා ගන්නවා නේද? හරියටම. චෙටින්ම කිව්වොත් සමාජයේ කෙනෙකුට වැටෙන්න පුළුවන් අන්තම අදියටම වෙස්ලි වැටිලා ඉන්නේ. හැබැයි මේ ඔක්කොම වෙනස් වෙන්නේ දවසක් රෑ බෙහෙත් ගන්න ෆාමසියකට ගියාම ඇන්ජලිනා ජෝලි රංගපාන ෆොක්ස් කියන අබිරහස් කාන්තාව එයාට මුණ ගැහෙන මොහොතේ. එතනින් තමයි කතාව සම්පූර්ණයෙන්ම වෙනස් මාවතකට හැරෙන්නේ. ඔව් ඇය ඇවිත් වෙස්ලිට කියනවා මෑතකදී ඝාතනය වුණු වෙස්ලිගේ පියා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි ඔහු අතිදක්ෂ ඝාතකයෙක් කියලා. ඒ වගේම වෙස්ලිගේ පියාව මරපු ක්‍රොස් කියන පුද්ගලයා දැන් වෙස්ලිවත් මරන්න හොයාගෙන ඇවිත් ඉන්නවා කියන එකත් ඇය හෙලි කරනවා. එතනදී ඇති වෙන දැවන්ත වෙඩි හුවමාරුවෙන් පස්සේ ෆොක්ස් වෙස්ලිව බේරගෙන අරගෙන යන්නේ සාමාන්‍ය තැනකට නෙවෙයි පැරණි රෙදි මෝලකට. රෙදි මෝලක් කිව්වට ඒක නිකම රෙදි මෝලක් නෙවෙයිනේ. අන්න ඒකයි. මේක තමයි ලෝකේ සමතුලිතතාවය රකින්නවා කියලා විශ්වාස කරන ෆ්‍රටර්නිටි. එහෙමත් නැත්නම් ඝාතකයන්ගේ රහසිගත සංගමයේ මූලස්ථානය. මෙතනදී තමයි මෝගන් ෆ්‍රීමන් රංගපාන මේ සංගමේ නායකයා ඒ කියන්නේ ස්ලෝන් වෙස්ලිට මුණ ගැහෙන්නේ. ස්ලෝන් වෙස්ලිට පැහැදිලි කරන යථාර්ථය තමයි වෙස්ලිගේ මුළු ජීවිතේම වෙනස් කරන්නේ. ස්ලෝන් කියනවා අර වෙස්ලිට හැදෙනවා කියන පැනික් ඇටැක්ස් ඇත්තටම මානසික ලෙඩක් නෙවෙයි කියලා. ඒක හරිම පුදුම සහගත හෙළිදරව්වක්. ඔව් ස්ලෝන් පැහැදිලි කරන විදිහට ඒක අතිශය දුර්ලභ ශාරීරික හැකියාවක්. වෙස්ලිගේ හදවතේ ගැස්ම එකපාරටම වැඩි වෙලා සිරුරේ විශාල වශයෙන් ඇඩ්‍රිනලින් නිපද වෙනවා. මේ නිසා ඔහුගේ ඇස් පෙනීම, ශරීරයේ වේගය සහ ශක්තිය සාමාන්‍ය මිනිසියෙකුට වඩා කිහිප ගුණයකින් වැඩි වෙනවා. ඒක කොච්චරද කියනවනම් මැස්සෙක් පියාඹන එක පවා ඔහුට පෙනෙන්නේ හරිම හිමින්.
මුළු ලෝකෙම ස්ලෝ මෝෂන් වගේ පේන්නේ. මට මේක දකිද්දි හිතුනේ මේක හරියට කෙනෙක් Tamanට තියෙන දරුණු ඇදුම රෝගය ඇත්තටම රෝගයක් නෙවෙයි. ඒක සුළඟ පාලනය කරන්න පුළුවන් සුපිරි බලයක් කියලා දැනගන්නවා වගේ වැඩක්. තමන්ගේ ලොකුම දුර්වලකම තමන්ව සමාජයෙන් කොන් කරපු දේ ඇත්තටම තමන්ගේ ලොකුම ශක්තිය බවට පත් වෙනවා. අම්මෝ මේ උපමාව නම් ඊටාම නිවැරදි. මේ සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ වෙස්ලිගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒක හොඳටම පේනවා පහුදා උදේ එයාගේ බැංකු ගිණුමේ ඩොලර් මිලියන ගාණක් තියෙනවා දැක්කා. ඒ විශ්වාසය තවත් වැඩි වෙනවා නේද? ඕ ඊට පස්සේ එයා හැමදාම බැනපු බොස්ට මුළු ඔෆිස් එකේ ඉස්සරහම බැනලා තමන්ගේ ද්‍රෝහි වුණු හොඳම යාළුවා බැරිගේ මූණටම කීබෝඩ් එකකින් ගහලා එතනින් එළියට එනවා. මේක ඇත්තටම තමන්ගේ ජීවිතේ පාලනය තමන් අතට ගන්න පළවෙනි පියවර. ඉතින් ඊට පස්සේ ඔහු තීරණය කරනවා මේ ඝාතක සංගමයට එකතු වෙලා පුහුණු වීම ලබන්න. ඔහුගේ එකම අරමුණ තමන්ගේ තාත්තාව මරපු ක්‍රොස්ගෙන් පලිගන්න එක. හැබැයි මේ පුහුණු වීම සාමාන්‍යව නෙමෙයි. මැස්සන්ගේ පියාපත්වලට විතරක් වෙඩි තියන්න, දරුණු පිහිසටන් කරන්න, තුවාල වුණාම සුව වෙන්න, ඉටිපිරුණු තටාකවල පෑගණන් ඉඳගෙන ඉන්න උඩ සිද්ධ වෙනවා. ඒ කියන්නේ වෙස්ලිගේ මනස සහ ශරීරය අර අසාමාන්‍ය තත්වයන්ට හුරු කරන එක තමයි යාලා කරන්නේ. නම මව වෙඩියම පුදුම කරපු සහ මේ මුළු චිත්‍රපටයේම කේන්ද්‍රීය දර්ශනය ගොඩනගෙන තැන තමයි මේ සංගමයට ඉලක්ක ලැබෙන විදිහ. ඒ කියන්නේ ඝාතනය කළ යුත්තේ කාවද කියන යාලා තීරණය කරන විදිහ නේද? අන්න ඒකයි. ඒකට යාලා පාවිච්චි කරන්නේ loom of fate. එහෙමත් නැත්නම් ඉරණමේ වියමන කියලා හඳුන්වන අවුරුදු 1000ක් විතර පරණ රෙදි වියන යන්ත්‍රයක්. මේක තමයි කතාවේ තියෙන ගැඹුරුම සංකල්පය. මේ රෙදි වියන යන්ත්‍රයෙන් රෙදි වියද්දී සමහර නූල් වැරදීම් එහෙමත් නැත්නම් පළුදු වීම වෙනවා. සංගමය මේ වැරදීම් දකින්නේ නිකම්ම නූල් පැටලිලි විදිහට නෙවෙයි. ඒවා අනාගතයේ කේතගත කරපු බයිනරි කේත විදිහටයි සලකන්නේ. මේ කියන්නේ හරියට පරිගණක කේත වගේ. ඕ හරියටම. මේ කේතමගින් කියවෙන්නේ අනාගතයේදී ලෝකයට ලොකු විනාශයක්, මහා අපරාධයක් කරන්න එන පුද්දලයන්ගේ නම්. නායකයා වන ස්ලෝන් තමයි මේ කේත විකේතනය කරලා ඒ නම් හොයාගන්නේ. සංගමයේ දර්ශනය තමයි මේ යන්ත්‍රයෙන් ලැබෙන නම් මරල දැමීම හරහා ඔවුන් කරන්නේ ලෝකයේ සමතුලිතතාව රකින්න එක කියලා තමයි ඔවුන් විශ්වාස කරන්නේ. හැබැයි පොඩ්ඩක් ඉන්න මට මෙතනදී ප්‍රබල ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද්ද? මේක හරියට අපේ වර්තමාන සමාජයේ දත්ත සහ ඇල්ගොරිතම පාවිච්චි කරලා මිනිස්සුන්ගේ හැසිරීම් පුරෝකථනය කරනවා වගේ වැඩක් නේද? හැබැයි කිසිම හැඟීමක් නැති යන්ත්‍රයකින් අනාගතේ පුරෝකථනය කරලා කෙනෙක් ඇත්තටම වරදක් කරන්න කලින් ඒ පුද්ගලයාව මරා දාන එක කොහොමද සදාචාරාත්මක වෙන්නේ? අන්න ඔතන තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ මේක අපරාධයක් වෙන්න කලින් ඒකට දඬුවම් දෙනවා වගේ දෙයක්. ඒ මිනිස්යාට ඒ අපරාධය නොකරෙන්න තමන්ගේ හෘද සාක්ෂියට අනුව අන්තිම මොහොතේ හරි වෙනස් තීරණයක් ගන්න තියෙන නිදහස් කැමැත්ත. එහෙමත් නැත්නම් ෆ්‍රී විල් එක. මෙතනදී සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙනවා නේද? අන්න ඒක තමයි මේ චිත්‍රපටයේ තියෙන ප්‍රධානම දාර්ශනික ගැටුම. ඔය මතු කරපු ප්‍රශ්නය මුළු කතාව පුරාවටම දෝංකාර දෙනවා. ඝාතක සංගමය නියෝජනය කරන්නේ ඩිටර්මිනිසම් එමත් නැත්නම් නියතිවාදය කියන සංකල්පය. ඒ කියන්නේ හැමදේම කලින් ලියවිලා ඉවරයි කියන එකද? ඔව්. ඔවුන් විශ්වාස කරනවා ඉරණම කලින් ලියවිලා ඉවරයි මේ යන්ත්‍රයට කවදාවත් වරදින්නේ නැහැ කියලා. ඒ නිසා ඔවුන් අර කේතයට අන්ධ භක්තියකින් කීකරු වෙනවා. හැබැයි අර කිව්වා වගේ මිනිස්සෙකුට තමන්ගේ තීරණ වෙනස් කරන්න තියෙන අයිතිය මේ ක්‍රමය ඇතුලේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙනවා. මේක හරිම භයානක මතවාදයක්. ඇත්තටම මේ සංකල්පය මේ චිත්‍රපටයට ආපු විදියත් හරිම රසවත්. මම දැනගත්ත විදියට මේ කතාව මුලින්ම ආවේ මාක් මිලර්ගේ කොමික් පොතකින්. හැබැයි කොමික් එකයි චිත්‍රපටයයි අතර අහසට පොළොව වගේ ලොකු වෙනසක් තියෙනව නේද? පැහැදිලිවම මුළු කොමික් කතාවේ හිටියේ සුපිරි දුෂ්ටයන්. ඒ කියන්නේ මකුළු දැල් විදින අහසින් යන වගේ සුපිරි බලතල තියෙන කොමික් චරිත. එතකොට කොහොමද මේ ඝාතක සංගමය හැදුනේ? චිත්‍රපටයේ අධ්‍යක්ෂක තිමූර් බෙක්මෙම්බෙටෝව් මේක සම්පූර්ණයෙන්ම වෙනස් කළා. සුපිරි දුෂ්ටියෝ විනුවට ඔහු මේක රහසිගත ඝාතක සංගමයක් බවට පත් කළා. ඇයි ඔහු එහෙම කළේ? මොකද අර අපි දැන් කතා කරපු ඉරණම, නිදහස් කැමැත්ත වගේ ගැඹුරු සංකල්ප ගැන කතා කරන්න, සමාජය සමතුලිත කරනවයයි සිතන රහසිගත සංවිධානයක් ඊට වඩා ගොඩක් යෝගියයි. ඒක ඇත්ත. ඒකට හොඳ පදනමක් තියෙනවා.
අනික තිමෝර්ගේ රුසියානු සිනමාත්මක ශෛලියේ මේකට අමුතුම අඳුරු යථාර්ථවාදී ගතියක් එකතු කළා. මාක් මිලර් පවා මුලින් පිටපත ගැන සතුටු නොවුනත් මේ දාර්ශනික ගැඹුරු දැක්කාම ඔය වෙනස්කම් වලට එකඟ වෙලා තිනවා. ඒ අධ්‍යක්ෂකවරයාගේ අමුතු දැක්ම හොඳටම පේන තැනක් තමයි මේ කතාවේ තියෙන curved bullets. එමත් නැත්නම් වක්‍රව යන උණ්ඩ කියන සංකල්පය. අම්මෝ ඒක හරිම අමුතුයි නේද? තුවක්කුව වේගෙන් කරකවලා වෙඩි තියද්දි උණ්ඩය රවුමට ගිහින් ඉලක්කයට වදිනවා. භෞතික විද්‍යාවට අනුව මේක කවදාවත් වෙන්න බැරි දෙයක් බව අපි දන්නවනේ. හැබැයි සිනමාත්මකව ඒකෙන් කියන්නේ මේ ඝාතකීන්ට සාමාන්‍ය ලෝකයේ නීති රීති පවා Tamanට ඕන විදිහට නමන්න පුළුවන් කියන එක නේද? හරියටම. ඔවුන් තමන්ගේ ඉරණම විතරක් නෙමෙයි අවට පරිසරයත් පාලනය කරනවා. ඉතින් වෙස්ලි මේ හැකියාවන් ඔක්කොම ප්‍රගුණ කරාට පස්සේ අවසානයේදී යාගේ තාත්තව මරපු ක්‍රොස්ව හොයාගෙන යනවා. මෙතනදී තමයි චිත්‍රපටයේ දෙවන්තම සටන් ජවනිකාවක් තියෙන්නේ. ඔව්. ඒ ජවනිකාව නිර්මාණය කරලා තියෙන්නේ ධාවනය වන දුම්රියක් මත. ඒකට චිකාගෝ නුවර පාවිච්චි කරන එල් දුම්රියකුත් චෙක් ජනරාජ්‍යයේ පෙන්ඩොලිනෝ කියන දුම්රිය ආකෘතියකුත් ඊටම සංකීර්ණ දෘශ්‍ය ප්‍රයෝග හරහා තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. කොහොම හරි මේ දරුණු සටනෙන් පස්සේ දුම්රිය පාලමෙන් පහළට වැටෙන්න යද්දි ක්‍රොස් පහළට වැටෙන්න යන වෙස්ලිව බේරගන්නවා. හැබැයි වෙස්ලි කරන්නේ පරිගැනීමේ චේතනාවෙන් ක්‍රොස්ට වෙඩි තියන එක. අන්න එතනදී තමයි කතාවේ තියෙන ලොකුම සහ ත්‍රාසජනකම රහස හෙළි වෙන්නේ. මේ යන මොහොතේ ක්‍රොස් වෙස්ලිට කියනවා මමයි ඔයාගේ ඇත්තම තාත්තා කියලා. ඒක අහපු ගමන් ප්‍රේක්ෂකයෝ විතර අපි සම්පූර්ණයෙන්ම ගල් ගහනව නේද? ඔව් ඒක හිතාගන්නත් බෑ. ඊට පස්සේ වෙස්ලිව බේරගන්න පෙක්වර්ස්කි කියන ක්‍රොස්ගේ යාළුවා තමයි වෙස්ලිට සම්පූර්ණ ඇත්ත පැහැදිලි කරන්නේ. එතනදී තමයි අර යන්ත්‍රය ගැන අපි කලින් කතා කරපු දේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. හරියටම. යන්ත්‍රයට වැරදිලා නෑ. වැරදිලා තියෙන යන්ත්‍රය කියවන මිනිස්සයාට. ඒ කියන්නේ ස්ලෝන්ට. ස්ලෝන් වසර ගණනාවක් තිස්සේ මේ සංගමය දූෂණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ යා තමන්ගේ වාසියට ඒක පාවිච්චි කරලා ඔව් ඇත්තම වෙලා තියෙන ඉරණමේ වියමන හරහා මියයා යුතුයි කියලා ස්ලෝන්ගේ නමම කේතගත වෙලා විත් තියෙනවා. හැබැයි තමන්ගේ ජීවිතේ බේරගන්න ඕන නිසා ස්ලෝන් ඒක හංගලා බොරු නම් හඩලා මුදල් වලට ඉලක්ක ඝාතනය කරමින් මේ සංගමය කුලී මිනිමරුවන්ගේ තිප්පලක් බවට පත් කරලා. අම්මෝ ඒක මහා පාවාදීමක්නේ. එතකොට ක්‍රොස් සංගමයෙන් ඉවත් වෙලා තියෙන්නේ මේ සත්‍ය දැනගත්තට පස්සේ. ක්‍රොස් අර අනිත් ඝාතකයන්ව මැරුවේ තමන්ගේ පුතා වෙන්න වෙස්ලිව ඔවුන්ගෙන් බේරගන්නයි. ඒ කියන්නේ ස්ලෝන් වෙස්ලිව මේකට බඳවා ගත්තේ ලොකු අරමුණක් ඇතුව. ලෝකේ ක්‍රොස් කවදාවත් වෙඩි තියන්නේ නැති, කවදාවත් මරන්නේ නැති එකම කෙනා තමන්ගේ පුතා වෙන වෙස්ලි විතරයි කියන එක ස්ලෝන් දන්නවා. ඔව් ස්ලෝන් ඒ ආදරය සහ දුර්වලකම පාවිච්චි කරලා තමන්ගේම තාත්තව මරන්න පුතාවම ආයුධයක් කරගෙන. අර නිදහස් කැමැත්ත කියන බේ ස්ලෝන් විසින් වෙස්ලිගෙන් සම්පූර්ණයෙන්ම මංකොල්ල කාලා තියෙනව නේද? එතනදී තමන් මෙච්චර කල් රූකඩයක් වෙලා හිටියේ කියලා දැනගත්තම වෙස්ලිට එන කේන්තිය ගැන හිතාගන්න පුළුවනි. ඉතින් එයා තීරණය කරනවා තමන්ගේ ජීවිතයේ පාලනය තමන්ම අරගෙන තමන්ගේ තාත්තා පටන් ගත්ත දේ ඉවරයක් කරන්න. ඒ කියන්නේ ස්ලෝන් ඇතුළු මේ දූෂිත ඝාතක සංගමයේම මුලිනුපුට අදාන්න. මේ වෙනුවෙන් වෙස්ලි පාවිච්චි කරන උපක්‍රමයේ හරිම සුවිශේෂී. එයා පුපුරන ද්‍රව්‍ය සවිකල මීයන් දහස් ගණනක්. ඒ කියන්නේ එක්ස්ප්ලෝසිව් රැට්ස් යොදාගෙන තමයි මූලස්ථානයට පහර දෙන්නේ. මීයන් වය අවලා බෝම්බ පුපුරවනවා නේද? ඔව්. මේ මීයන් වේ අවලා මුළු රෙදි මෝලම පුපුරවා හැරලා තනියම ඇතුළත ගිහින් ඉතුරු වෙලා ඉන්න හැම ඝාතකයෙක් එක්කම එයා සටන් කරනවා. මේක නිකම්ම සටනක් නෙවෙයි. මේක තමන්ව පාලනය කරපු පද්ධතියට එරෙහිව කරන විප්ලවයක්. අවසානයේදී වෙස්ලි ස්ලෝන්ගේ කාමරයට යද්දී එතන ෆොක්ස් අතුරු අනිත් ප්‍රධාන ඝාතකීන් ඔක්කොම වෙස්ලිව වට කරගන්නවා. එතනදී වෙස්ලි අර රෙදි වියන යන්ත්‍රයෙන් ආපු ඇත්තම රෙදි කෑල්ල පෙන්නලා ස්ලෝන්ගේ වංචාව හෙලි කරනවා. ඒ වෙලාවේ ස්ලෝන් දෙන උත්තරේ ඒ ඝාතකයන් පවා තක්කඩි වෙනවා. මොකද ස්ලෝන් පිළිගන්නවා ඒ වන විටත් ඉරණමය වියමනෙල් එතන හිටපු සියලු දෙනාගේම නම් ෆොක්ස්ගේ නමත් ඇතුළුව මිය යායුතු අය විදිහට සටහන් වෙලා තිබුණා කියලා. එයා ඒක සාධාරණීකරණය කරන්නේ තමන් මේ නම් හැංගුවේ ඔවුන්ව ආරක්ෂා කරලා මේ සංගමය දිගටම පවත්වාගෙන යන්න කියලා නේද? ඔව්. මෙතනදී ස්ලෝනේ ඝාතකයින්ද තීරණයක් දෙනවා. ඒක තමයි මේ කතාවේ තීරණාත්මක මොහොත. එක්කෝ අර ඉරණමේ යන්ත්‍රයේ කේතයට ගරු කරලා හැමෝම සියදිවි නසා ගන්න ඕනේ. එහෙමත් නැත්නම් අර කේතේ අමතක කරලා දාලා වෙස්ලිව මරලා මේ සංගමේ පාලනය කරගෙන තමන්ගේ නිදහස් කැමැත්තට ජීවත් වෙන්න ඕනේ. ඉතින් අනිත් ඝාතකයින් තීරණය කරන්නේ ස්වාර්ථවාදී වෙන්න. ඒ කියන්නේ කේතය අමතක කරලා වෙස්ලිව මරන්න.
ඒත් ෆොක්ස්ගේ තීරණ ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඇත්තම කතාව. ෆොක්ස් කියන්නේ ඝාතක නීති රීති වලට සහ අර දර්ශනයට අකුරටම ගරු කරන කෙනෙක්නේ. ඇය විශ්වාස කළේ මේ ක්‍රමය හරහා ඇත්තටම ලෝකය සමතුලිත වෙනවා කියලා. ඒ නිසා තමන් මෙතෙක්කල් කලේ වැරද්දක් කියලා දැනගත්තාම ඇය තීරණය කරනවා අර කේතේ ක්‍රියාත්මක කරන්න. ඔව්. ඇය තමන්ගේ තුවක්කුවෙන් එක උණ්ඩයක් වක්‍රව යවනවා. ඒ උණ්ඩේ රවුමට ගිහින් එතන ඉන්න අනිත් හැම ඝාතකෙක්ගෙම ඔළුව පසාරු කරගෙන ගිහින් අවසානයේදී ෆොක්ස්ගේ ඔළුවටම වදිනවා. හැමෝම මැරෙනවා. ස්ලෝන් විතරක් ඒ කලබලය ඇස්සේ පැනලා යනවා. මම දැනගත්ත විදිහට මේ ෆොක්ස්ගේ මරණය පිටිපස්සේ ලොකු කතාවක් තියෙනව නේද? ඒක චිත්‍රපටයේ පිටපතේ තිබුණ දෙයක් නෙවෙයි කියලා මම අහලා තිනවා. අන්න ඒක ඊටාම වැදගත් තිරියෙන් පිටපස කරුණක්. ඇන්ජලිනා ජොලි මේ චරිතේ බාරගන්නකොටම කොන්දේසියක් දැම්මා ෆොක්ස් අවසානයේදී අනිවාර්යයෙන්ම මිය යා යුතුයි කියලා. මුල් පිටපතේ එහෙම එකක් තිබුණේ නැහැ. ඇයි ඇය එහෙම කොන්දේසියක් දැම්මේ? ඇයගේ අදහස උනේ කෙනෙක් Taman මෙච්චර කල් කරලා තියෙන්නේ ලොකු අපරාධයක්, වැරදි දෙයක් කියලා දැනගත්තට පස්සේ ඒ වෙනුවෙන් ඇය වන්දි ගෙවිය යුතුයි කියන එකයි. ඇය ඒකට නිදහසට කරුණු හොයන්න බැහැ කියන එක ඇන්ජලිනා තරේ විශ්වාස කළා. ඒ කියන්නේ ෆොක්ස් යදි විනාසා ගැනීම හරහා ඒ චරිතයේ තියෙන ප්‍රතිපත්තිගරුකව බව තවත් වැඩි වෙනවා. ඇය මේ චරිතයට తాවකාලික පච්චපව එකතු කරගෙන තියෙනවා. ඒ චරිතයේ গুপ্ত බව ප්‍රේක්ෂකයාට තදින්ම දැනෙන්න. ඔව්, ඒ කැපවීම ඇත්තටම විශිෂ්ටයි. මේ චිත්‍රපටයේ සාර්ථකත්වයේ පිටිපස්සේ මේ වගේ දේවල් කොටක් බලපෑවා. මේකේ දෘශ්‍ය ප්‍රයෝග ගැනත් අපි අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේනේ. මේකේ VFX shots 800ක් විතර තියෙනවා. ගොඩක් ඒවා කරලා තියෙන්නේ අධ්‍යක්ෂකවරයාගේම සමාගමෙන්. ඩැනි එල්ෆ්මන්ගේ සංගීතයත් මේ කතාවේ තියෙන අමුතු අඳුරු ගතිය අපි ඇඟටම කාන්දු කරනවා. ඒකනේ ඩොලර් මිලියන 75ක වියදමකින් හදලා ලොහපුරා ඩොලර් මිලියන 342ක දැවැන්ත ආදායමක් මේ චිත්‍රපටයේ ඉපියුවේ ඒකයි. ඉතින් මේ සාර්ථකත්වය නිසාම දෙවන කොටසක් ගැනත් ගොඩක් කතාබහට ලක් වුණා නේද? කතාබහට ලක් වුණා තමයි. නිෂ්පාදනකයන් ඊළඟ කොටස වෙනුවෙන් සැලසුම් හැදුවත් විශේෂයෙන්ම ඇන්ජලිනා ජෝලි නැවත එන්නේ නැති නිසා සහ මේ තරම් ප්‍රබල දාර්ශනික ගැඹුරක් තියෙන නිවැරදි තිර රචනයක් නොලැබුණු නිසා ඒක තවමත් ප්‍රායෝගිකව නිර්මාණය වෙලා නැහැ. දැන් අපි කතාවේ අවසානයේට එද්දි දකිනවා වෙස්ලි ආයමත් අර පරණ කම්මැලි ඔෆිස් රස්සාවටම ගිහින් ඉන්නවා වගේ දර්ශනයක්. ස්ලෝන් එනවා වෙස්ලිව මරන්න. හැබැයි එතන ඉන්නේ වෙස්ලි නෙවෙයි බොරු ආකෘතියක්, ඒ කියන්නේ ප්‍රයෝගයක්. ඔව්. වෙස්ලි ඉන්නේ සැතපුම් ගණනක් ඈතින් තියෙන තමන්ගේ තාත්තගේ මහල් නිවාසයේ. එයා එතන ඉඳන් ස්නයිපර් තුවක්කුවකින් වෙඩි තියලා ස්ලෝන්ව මරලා දානවා. ඊට පස්සේ වෙස්ලි කෙලින්ම කැමරාව දිහා, ඒ කියන්නේ ප්‍රේක්ෂකයන් දිහා බලලා අහනවා මෑතකදී ඔබ ඔබේ ජීවිතේ වෙනුවෙන් කලේ මොනවද කියලා. අන්නේ ප්‍රශ්නය ඇත්තටම අපේ හෘද සාක්ෂියට එල්ල කරන ප්‍රබල පහරක්. ඒකේ නහන්නේ අපිත් අර පරණ වෙස්ලි වගේ අපේ ජීවිතයේ පාලනය අපේ ඉරණම අනුන්ට හරි සමාජයේ තියෙන අදෘශ්‍යමාන රාම වලට හරි පාලනය කරන්න දීලා නිකම බලාගෙන ඉන්නවද කියන එකයි. වෙස්ලි තමන්ගේ ඉරණම අනුන්ගේ අතට දෙන්නේ නැතුව තමන්ගේ නිදහස් කැමැත්ත පාවිච්චි කරලා තමන්ගේ ගමන තීරණය කළා. අපි කරන්නේ මොකද්ද කියන එකයි එතනදී අහන්නේ. ඔව්, ඒ වගේම මේ මුළු කතාවෙම අපිට අනාගතය ගැන තවත් එක් ප්‍රබල දෙයක් හිතන්න ඉතුරු කරනවා. අර අපි මුලින් කතා කරපු දේ නැවත මතක් කළොත් මේ චිත්‍රපටයේ එන ඉරණමේ වියමන වගේ අනාගතයේ 100% පුරෝගතනය කරන්න පුළුවන් දියුණු AI තාක්ෂණයක් එහෙමත් නැත්නම් ඇල්ගොරිතම් පද්ධතියක් අනාගතයේදී නිර්මාණය වුණොත් කොහොම වෙයිද? ඒ කියන්නේ යම් කෙනෙක් අපරාධයක් කරන්න කරින් ඒක හරියටම පුරෝකතනය කරලා ඒ පුද්ගලයාව සමාජයෙන් ඉවත් කරන ක්‍රමයක් අපි පිළිගන්නවද කියන එක නේද? අන්න ඒකයි. එහෙමත් නැත්නම් මිනිස්සුන්ට වැරදි කරලා හරි ඒවයින් පාඩම් ඉගෙනගෙන වෙනස් වෙන්න තියෙන නිදහස අපි ආරක්ෂා කරනවද? යන්ත්‍රික කාර්යක්ෂමතාවයට වඩා අපේ නිදහස් කැමැත්ත වටිනව නේද? මේක තමයි මේ චිත්‍රපටය විනෝදාස්වාදයට එහා ගින් අපිට සිතන්නට ඉතිරි කරන ගැඹුරුම පැනය. හරියටම මේ ප්‍රශ්නය ගැන තවදුරටත් සිතා බලන්න කියලා ආරාධනා කරමින් අපි අදට මේ ගැඹුරු ගවේෂණයෙන් සමුගන්නවා. නැවතත් මේ වගේම රසවත් ගවේෂණයකින් හමු වෙමු. බොහොම ස්තුතියි හැමෝටම.